අඩි දහස් ගණනක ප්‍රපාතයට යන්න ගිය බස් රථය වේල්ලකට අල්ලා නතර කළ බස් රියදුරා. බදුල්ල සිට අනුරාධපුරය බලා අද උදෑසන ධාවනය වෙමින් තිබූ කැකිරාව ළංගම ඩිපෝවට අයත් බස් රථයක තිරිඟ අක්‍රිය වූ අවස්ථාවේ බස් රථය වේල්ලකට අල්ලා මගින් 14 දෙනාගේ ජීවිත බේරා ගැනීමට රියදුරු මහතා සමත්ව තිබේ. බස් රථය පෙරවරු 6:35ට බදුල්ලෙන් ධාවනය ආරම්භ කර බදුල්ල මහියංගනය මාර්ගය ඔස්සේ ඉදිරියට යමින් තිබීදී බදුල්ල දුම්හිඳ වංගුව අසලදී බසයේ තිරිඟ අක්‍රිය වූ බවත් තමා වහාම බස් රථය වේල්ලකට අල්ලා නතර කර ගත් බවත් රියදුරු ජනක තුෂාර මහතා අද දෙරණට පැවසුවා. සිරීමක්වත් සිදු නොවී මගින් සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා වූ බවත් එසේ නොකළේ නම් බස් රථය අඩි දහස් ගණනක ප්‍රපාතයට පෙරළී විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බවත් තුෂාර මහතා වැඩිදුරටත් කියා සිටියේය. කොන්දොස්තර මහතා අපට පවසා සිටියේ මම මගීන්ට කිව්වා හයියෙන් අල්ලගන්න කියලා. රියදුරු මහත්තයා ගානට වේලට ඇල්ලුවා යනුවෙන් පැවසුවා. පසුගිය කාලය තුළ මෙම මාර්ගයේ මාර්ග අනතුරු කිහිපයක්ම සිදු වූ අතර ඒ සියල්ලටම හේතු වී තිරිංග දෝෂ බව බදුල්ල පොලිසිය සඳහන් කළා.